හායි ළමයි අපි අද බලමු කොහොමද මේ X-ray card එකකින් stencil එකක් හදාගන්නේ කියලා. මේ විදිහට X-ray card ටිකක් එතකොට මේ කාබන් එකක් සහ කපා ගන්න කටර් එකක් ඕනි වෙනවා. ඉතින් මම නම් මේ වෙනකොට පිටපත් කරගෙන තමයි තියෙන්නේ X-ray එකට අපි අඳින ඩිසයින් එක. ඊට පස්සේ ඒ ඩිසයින් එක කට් කරගන්න ඕනි. මේ විදිහට අඳින ඩිසයින් එක මේ ටූල් එකක් පාවිච්චි කරලා එහෙම නැත්නම් පේපර් කටර් එකක් පාවිච්චි කරලා මේ ටූල් එකක් නැත්නම් ඔයා ගාව පේපර් කටර් එකක් හරි පාවිච්චි කරලා මෙන්න මේ විදිහට ඔයාට X-ray card එකේ කපා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේ විදිහට කපා ගන්න ඩිසයින් එක සාමාන්‍යයෙන් අපි මුලින් කොලේක මේ විදිහට ඇඳගෙන පස්සේ ඒක X-ray එකට පිටපත් කරලා ඒකෙන් තමයි කට් කරලා අපිට කපලා දාන්න ඕනේ අයින් කරන්න ඕනේ කෑලි ටික මේ විදිහට අයින් කරන්නේ. මම නම් ඉතින් මොන විදිහට තමයි අයින් කරගත්තේ. ඔයාටත් පුළුවන් පේපර් කටර් එකකින් හරි මොකකින් හරි මෙන්න මේ විදිහට කෑලි ටික අයින් කරගන්න. ඊට පස්සේ මේක හිමීට මේ විදිහට අයින් කරගන්නවා. සාමාන්‍යයෙන් පේන්ටින් කරන ඔයාට ස්ටෙන්සිල් එකක් ගොඩක් වැදගත් වෙනවා. මොකද පේන්ටින් එක හරි ඉක්මනට මේ ස්ටෙන්සිල් වලින් කරගන්න පුළුවන්. ඉතින් පැය ගානක මහන්සියෙන් පස්සේ මට නම් ආපු ස්ටෙන්සිල් එක තමයි මෙන්න මේක. අපි බලමු කොහොමද මේකෙන් වැඩේ කරන්න කියලා. මෙන්න මේ විදිහට ස්ටෙන්සිල් එකෙන් ඔයාලා කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන් පේන්ට් එක කරන්න. හරිද? ඉතින් මේ විදිහට පේන්ට් එක පටන් ගත්තම මම ටික වෙලාවකින් පස්සේ ඔන්න ওই විදිහට තමයි මගේ පේන්ට් එක නම් තිබේ. තවම වැඩ නම් ඉවර නැහැ. වැඩ ඉවරුණාට පස්සේ ලුක් එක සමහර විට ඔයාලට මගේ TikTok page එකෙන් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි මම ස්ටෙන්සිල් එකක් පාවිච්චි කරලා හදපු සාරි එකේ ලුක් එක ආවේ මම හදපු ස්ටෙන්සිල් එකකින්. ඉතින් ඔයා try කර ඔයාගේ හිතේ තියෙන ඕනම ඩිසයින් එකකට මෙන්න මේ වගේ ඔයාගේ අතින්ම ලස්සන ස්ටෙන්සිල් එකක් හදාගෙන ඔයාගේ පේන්ටින් කරන්න. ඉතින් මේ වගේ තවත් ගොඩක් දේවල් ඉගෙන ගන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. hand painting, tie and dye කරන ඔයාලට අපිත් එක්ක එකතු වෙලා මේ වගේ අලුත් දේවල් ගොඩක් ඔයාට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපිව subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම සුබ දවසක්.